අරයා වගේ ලින්ක් ඕපන් කරන මොඩේත් මේ වීඩියෝ කොහාට? මේ මම දැන් ඔයාලට අපේ ලින්ක් එක එවුවා. හරි. දැන් මේක ඕපන් කරවුවා. ඉතින් හැම බෑන්ක් ඩීටේල්ස් එකම අපිට එනවා. ඒ ආපු ගමන් මම ඔයාලට රුපියල් දෙන්නම්. ඔයා එයාගේ account එකේ රුපියල් 10,000 ගානේ එක දිගට අදින්න. හරි. ඔව්. කොටස් ගානේ එක දිගට අදින්න. හරි. ඕකේ. මේ බෑන්ක් ඩීටේල්ස් ඔක්කොම ටික ආවා. මම ඔයාලට මේ ටික එවන්නම්. ඔයා දැන් වැඩි පටන් ගන්න. අදේදී බයික් ඉස්සරහ නවත්තනකො. මේ බලපන් බැංකුවේ එක දිගට සල්ලි ගෙතනවා. 50 මේක කරන්නේ. මේ බය වෙන්න එපා. කොහොමද බලන්නකො මන් දන්නේ අනේ කතා කරලා බලන්න. කොහෙද ඉන්නේ? පාර්ක් එකේ අපිත් පාර්කේ ඉන්නේ. මේ පොඩි වැඩක් තියෙනවා මේ පොඩ එන්න පුළුවන්ද? හරි. මොකක්ද අවුල මොකද ප්‍රශ්නේ? මෙයා එකපාරට මේ අක්‍රේට් එකෙන් ගත්තනේ මේ බෑග් එකේ. ඔයා කවුරු එපුවක් ඕපන් කරා? මට අද ලින්ක් එකක් ආවා. මේකේ අයියෝ විතරද? ඔයා දැන් බැංකුවට කතා කරේ නැද්ද? එහෙනම් ඉක්මනට බැංකුවට කතා කරලා account එක deactivate කරන්න. හරි මම දැන් පොඩ්ඩක් දෙන්න. ඔයත් මේ වගේ එක එක්කෙනාවල් ලින්ක් ක්ලික් කරනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ මෙහෙම හිතන්නකෝ දැන් ඕක අපේ යාළුවෙක්ගේ මාර්ගයෙන් වුණත් අපිට වෙන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් අපි යාළුවෙක් කියවන දෙයක් ඕපන් කරලා බලනවානේ. එතකොට ඒකට මොකද කරන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඔයාලා ඉස්සෙල්ලාම ඒ ලින්ක් එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒක කන්ටෙන්ට් එක මැලිෂියස් නැද්ද කියලා බලලා තමයි ඒක ඕපන් කරන්න ඕනේ. ඒක ඔයාලගේ සේෆ්ටි එකට ගොඩක් වැදගත්. ඔයත් අරයා වගේ ලින්ක් ඕපන් කරන මොඩේත් ඔයාට එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් මේ වගේ දෙයක් වුණොත් ඔයාට නැති වෙන්නේ ඔයාලා අවුරුදු ගාණක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි. මේ වගේ දෙයක් වෙන කාටවත් නොවෙන්න. ඔයාලා මොකද්ද කරන්න ඕනේ? මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම YouTube එකේ සිරස් කාස් කියලා සර්ච් කරලා අපිව subscribe කරලා අපේ වීඩියෝස් එක දිගටම ටච් එකේ